අපි අද කතා කරන්නේ කළුදුරු ගැන. අපි හැමෝම දන්න, අපි හැමෝම පාවිච්චි කරන, හැබැයි අපි හරියටම ಗುಣ දැනගෙන පාවිච්චි කරන්න ඕනේ කියන නිසාවෙන් අද අපි කතා කරමු කළුදුරු ගැන. ඉතින් මම හිතුවා කළුදුරු ගැන කතා කරනකොට විශේෂ දෙයක් කියන්න. ඒ තමයි කළුදුරු වල ඉතිහාසය. මම හිතුවා චුට්ටක් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා ඉතිහාසය මොන වගේද කියලා. අනේ කරුණා කරලා ඔයාලගේ මයික් තියෙනවා නම් අන්මියුට් කරගමු. එතකොට ඉතිහාසය ගැන කතා කරනකොට අපි දන්නවා ඊජිප්තුව. ඊජිප්තුවේ පාරාවෝ ටුටාන් කාමුන් කියන ක්‍රිස්තුපූර්ව 14 වෙනි සියවසේ හිටපු රජතුමාගේ සොහොන් ගේ තුල බැක්සයිඩ් ඒ කියන්නේ මේ කළුදුරු කියන බීජ හම්බෙලා තියෙනවා. ඉතින් මේක පුරාණ ඊජිප්තු සංස්කෘතිය තුළ ඖෂධීය වගේම ආධ්‍යාත්මික අරමුණු සඳහා වටිනාකමක් තිබ්බා කියන දේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා ක්ලියෝපැට්‍රා. අපිට ඊජිප්තු කිව්වහම මතක් වෙන්නේ ආව තමයි ක්ලියෝපැට්‍රා. එතකොට මෙයාගේ ලස්සන කොණ්ඩේ වගේම ලස්සන හමකට හේතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයාලා පාවිච්චි කරලා තියෙනවා මේ කළුදුරු කියන දේ. ඉතින් ඒ වගේම තමයි පාරාවෝ එයාලගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා පාවිච්චි කරපු දෙයක් තමයි මේ කළුදුරු කියන්නේ. ඉතින් මම කියන්නම් ඒ වගේම තව දෙයක් ඉතිහාසයේ ග්‍රීක අරාබි වගේ රටවල වෛද්‍ය විද්‍යාවේදී බහුලව භාවිතා වෙලා තියෙනවා කළුදුරු. කරුණා කරලා ඉල්ලන්නේ ඔයාලගේ මයික් අන්මියුට් කරන්න. අන්මියුට් කරන්න එපා. සෝරි මියුට් කරගන්න. මොකද කරදරයි අපිට බාධාවක් ඒක. හරි. thank you. ඉතින් වෛද්‍ය විද්‍යාවේදී බහුලව භාවිතා වෙච්ච දෙයක් තමයි මේ ග්‍රීක අරාබි රටවල කළුදුරු කියන්නේ. හිපොක්‍රටිස් වගේම ඩයකොරයිට් වැනි වෛද්‍යවරු ආහාර ජීර්ණ වගේම ස්වභාවික කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව සිදුවන ගැටලු වලට භාවිතා කරලා තියෙනවා මේ කළුදුරු කියන දේ. ඒ වගේම තමයි ග්‍රීක වෛද්‍යවරු හිස රදය, දත් කැක්කුම වගේ ගැටලු සඳහා පාවිච්චි කරලා තියෙනවා මේ කළුදුරු බීජ. ඒ වගේම ඉස්ලාම් ආගමේ අපි දන්නවා ගොඩාක් ලොකුවට කළුදුරු ගැන සඳහන් වෙනවා. ඒ කියන්නේ යාලා සඳහන් කරනවා ඉස්ලාමී ඉතිහාසයේ කළු බීජ, කියන්නේ කළුදුරු විශේෂයෙන්ම මුහම්මද් නබිතුමාගේ කියමනක් තියෙනවා කළුදුරු මරණය හැර අන් සියල්ම රෝගයන් සුව කරන බව. ඉතින් ඇත්ත තමයි. මේක අපි බලමු ඉස්සරහට මෙයාට මරණය හැර අනිත් ඔක්කොම සුව කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම තමයි ඉස්ලාමීය ඖෂධ වෛද්‍ය විද්‍යාව ඉතා ගෞරවයට මේක පාත්‍ර වෙලා තියෙනවා. මේක ගොඩක් වෙලාවට ඉතිහාසයේ හඳුන්වන්නේ ආශිර්වාදයේ බීජය කියලා. අරාබි භාෂාවෙන් හබ්බාත් අල් බරකා කියන නමින් තමයි හඳුන්වන්නේ. සාම්ප්‍රදායික ආයුර්වේද වගේම යුනානි වෛද්‍ය විද්‍යාවෙත් මේ කළුදුරු ගැන සඳහන් වෙනවා. ඒ ගැනත් මම චුට්ටක් කියන්නම්. මොකද අපි දැනගෙන ඉන්න ඕනේ අපි මේ පාවිච්චි කරන දේ ළඟදී හම්බෙච්ච දෙයක්ද නැත්නම් ඉස්සර ඉඳන්ම අපේ අය පාවිච්චි කරපු දෙයක්ද කියලා. ඉතින් කළුදුරු කියන දේ කළුදුරු කියන දේ වෛද්‍ය ආයුර්වේදයේ දෝෂ සමතුලිතතා කිරීමට, ඒ කියන්නේ ආහාර ජීර්ණය පරිවෘත්ති ක්‍රියාවලියට වගේම ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීමට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි යුනානි වෛද්‍ය විද්‍යාවේදී ශ්වසන අක්මා වකුගඩු වගේ හමේ රෝග සහ මේ වගේ රෝගවලට ගොඩක් හොඳ දෙයක් වෙලා තියෙනවා. ඉතින් ඉතිහාසය ගත්තාම මීට අවුරුදු 2000ක පමණ ඉතිහාසයක් තියෙනවා මේ කළුදුරු වලට. මේ කළුදුරු ගැන අපි ඉස්සරහට කතා කරගෙන යමු. කළුදුරු මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් කළුදුරු බීජ. අපි මේ කතා කරන කළුදුරු බීජය මේ වගේ, කළුදුරු මල මෙන්න මේ වගේ. ඉතින් අපි බලමු මේකේ දැන් අපි කියනවනේ මේකේ ගොඩාක් මරණය හැර ගොඩක් දේවල් මෙයාට හොඳ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ මොනවද කියලා බලමු. ඇන්ටි ඔක්සිඩන්ට් ඇක්ටිවිටි එකක් විදිහට කළුදුරු වලට ක්‍රියා කරන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්නේ? මෙයාට මොනවද කරන්න පුළුවන්? කළුදුරු වල තියෙනවා අපි කලින් කතා කරා වගේම කළුදුරු වල තියෙනවා තයිමොක්විනෝන් කියන සංයෝගය. ඔයාලා බලන්න ඉස්සරහට මම කතා කරන හැම දෙයකම මේ තයිමොක්විනෝන් කියන සංයෝගය නිසා තමයි මේ දේ වෙන්නේ කියන දේ මම කියනවා. එතකොට මේ බ්ලැක් ෂීඩ් වල ප්‍රාථමික ජෛව ක්‍රියාකාරී සංයෝගයක් වන මේ තයිමොක්විනෝන් ඇන්ටි ඉන්ෆ්ලමේටරි වගේම ඇන්ටි ඔක්සිඩන්ට් තත්ත්ව පෙන්වුම් කරනවා. අපේ ඇඟ තුළ නිදහස් අයන තියෙනවා නම් ඒවා ඉවත් කරලා බොහෝ නිදන්ගත රෝග සඳහා සාධකයක් වෙලා තියෙනවා මේ සංයෝගය කළුදුරු වල තියෙන නිසා. ඒ වගේම තමයි ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක අඩු කිරීමටත් මෙයාට හැකියාව තියෙනවා.
ඔයාලා බලන්න මේ මම ස්ලයිඩ් එකේ දාලා තියෙනවා ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක කොහොමද වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපේ ඇඟේ වෙන්නේ ඒක කොහොමද කියන එක මම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මම කතා කරනවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඉෆෙක්ට්ස්. එතකොට මෙතනදී කතා කරනකොට කියන්න තියෙන්නේ කලදුරු වල මම කලින් කිව්වා වගේම තයිමොක්ෆිනෝන් හා නිකුත් සංයෝග තියෙන නිසා ශරීරයේ පටකවල ඉන්ෆ්ලමේෂන් තත්ත්ව අඩු කරනවා. උදාහරණයක් විදිහට ආතරයිටිස් ඇදුම බඩවැල් රෝග වගේ තියෙනවා නම් බඩවැල ආශ්‍රිත රෝග තියෙනවා නම් මේ දේවල් අයින් කරන්න ඇඟෙන් ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක අඩු කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණයට. ප්‍රතිශක්තිකරණයට කොහොමද මෙයා සපෝට් එකක් වෙන්නේ? මේ මම කලින් කිව්ව දේ තමයි ආයිත් කියන්න තියෙන්නේ. හොඳ සංයෝගයක්. ඒ කියන්නේ අපේ ඇඟට අත්‍යවශ්‍ය සංයෝගයක් වන තයිමොක්ෆිනෝල් කියන සංයෝගය තියෙන නිසා ප්‍රතිශක්තිකරණයට මෙයා උපකාරී වෙනවා. ශරීරය තුළ ස්වයං ප්‍රතිශක්තිකරණයක් ගොඩනංවා ගැනීමට මෙයාගේ උදව්ව හම්බෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා සුදුරුදුරාණු වලින් මෙයාට සුදුරුදුරාණු ඇඟ තුළ වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමයි අධ්‍යයනය වලින් පෙනී යන දෙයක් මේක කලඳුරු වල ආසාදන වලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය වන ලිමොෆොසයිට් ඒ වගේම T සෙල් වගේම නැචරල් කිලර් සෙල්ස් නිෂ්පාදනය උත්තේජනය කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඒ වගේම තමයි ඇන්ටිවයිරස් සහ ඇන්ටිබැක්ටීරියා ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් කලදුරු වලට තියෙනවා. ශ්වසන රෝග වගේම COVID-19 වගේ වෛරස් ආසාදන වලට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ ගැන මට හොයද්දි හම්බෙච්ච දෙයක් තමයි ලෝකයේ ගොඩක් අය කොවිඩ් පීරියඩ් එකේදී පාවිච්චි කරලා තියෙනවා මේ කලදුරු. සමහරවල් එයාලා සඳහන් කරලා තියෙනවා එයාලගේ ප්‍රාන්තයේ එයාට හැරෙන අනිත් ඔක්කොම කොවිඩ් හැදිලා එයාලා ලෙඩ වුණා ගොඩක්. හැබැයි මෙයා බේරුණා කියලා. මොකද මෙයාලා කාලයක් තිස්සේ මේ කලදුරු වල ගුණ දන්න නිසා ඒව පාවිච්චි කරපු අය. ඒ වගේම ප්‍රතිශක්තිකරණය ශරීරය තුළ ඇති කිරීමෙන් ඇදුම රෝග ලක්ෂණ තියෙනවා නම් ඉවත් කරනවා. මේක 2023 දී පරීක්ෂණයට කියන්නේ සායනිකව අත්හදා බලලා තියෙනවා. නිරෝගී වැඩිහිටියන් තුළ නිරෝගී වැඩිහිටියෝ අරන් කලදුරු ප්‍රතිශක්තිකරණයට වගේම ඇන්ටි ඔක්සිඩන්ට් තත්ත්ව වැඩි දියුණු කරා කියලා මේගොල්ලෝ සායනිකව අත්හදා බලලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාට පුළුවන් ප්‍රතිශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය කරන්න. ඒක කරන්නේ කොහොමද? විද්‍යාත්මකව අධ්‍යයනය වලින් පෙනී යන දෙයක් තමයි මේ කලදුරු ප්‍රබල ප්‍රතිශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ බැක්ටීරියා, වෛරස්, දිලීර සහ සමහර පරිපෝෂිතයින්ට පවා එරෙහිව සටන් කිරීමේ හැකියාවක් මේ කලදුරු වලට තියෙනවා. ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගයක් වන තයිමොක්ෆිනෝන් වලට පුළුවන් සයිටෝමෙගලෝ වෛරසය වගේම හෙපටොයිඩ් C සහ ඉන්ෆ්ලුවෙන්සා COVID-19 වලට හේතු වෙච්ච ඒ වෛරසය වගේ වෛරස් වලට බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඒ වගේම තමයි වෛරස් වලට විතරක් නෙමෙයි දිලීර නාශක ක්‍රියාකාරීත්වයක් මෙයාට තියෙනවා. සාමාන්‍යයෙන් අපේ හැමේ නියපොතු වලට බලපාන දිලීර වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් වගේම ශරීරයේ බොහෝ දිලීර වර්ග වර්ධනය වීමේ හැකියාව මෙයා අඩු කරලා ඇඟ ශක්තිමත් කරන එක. මේක 2022 දී ප්‍රතිබැක්ටීරියා බලපෑම පිළිබඳව මේගොල්ලෝ අධ්‍යයනය කරලා ඔප්පු කරලා තියෙනවා. මේ දිලීර වල බලපෑම බැක්ටීරියා වල බලපෑම නෑ කියලා. බැක්ටීරියා වල බලපෑමක් කරනවා කියන එක කලදුරු වලින් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම තමයි තව දිලීරනාශක සහ ප්‍රතිවෛරස අධ්‍යයනය කරාම තයිමොක්ෆිනෝන් කියන සංයෝගය තියෙන නිසා මෙයාට පුළුවන් වෙලා තියෙනවා දිලීර වර්ධනය වළක්වලා හයිපීස් හා උණ වෛරස වලට එරෙහිව ප්‍රතිවෛරසයේ ක්‍රියාකාරීත්වය පෙන්눔 කරන්න. මෙයාට ප්‍රතිවෛරසයක් විදියට ක්‍රියාකාරී වෙන්න පුළුවන් කියන එක ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්සරහට කතා කරන්න යදී හම්බෙන දෙයක් තමයි දියවැඩියාව. කොහොමද මේ දියවැඩියාව මෙයා හොද කරන්නේ? දියවැඩියාව කියන දේ අද හැමෝටම ලෝකයේ වගේම ලංකාවේ ගොඩාක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක්. ගොඩක් අය බෙහෙත් වලට ගිහිල්ලා අන්තිමට එයාලා බෙහෙත් වලින් නතර වෙලා නැහැ. සමහරවිට තමන්ගේ කකුල තමන්ගේ ඇඟිලි නැති කර ගැනීමේ හැකියාවක් ඒගොල්ලෝ නැති කර ගැනීමේ හැකියාව දැන් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ කලදුරු දියවැඩියාවට ඉතා හොඳ ප්‍රතිඵල දක්වලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ දෙවනි වර්ගයේ දියවැඩියාව තියෙන කෙනෙක්ට උන ගොඩක් හොඳ ප්‍රතිඵල කලදුරු පෙන්눔 කරලා තියෙනවා. පළවෙනි දේ තමයි රුධිරයේ ග්ලූකෝස් මට්ටම මෙයාට අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. කලදුරු වලට FBS හා ආහාර ගත්තට පස්සේ ග්ලූකෝස් මට්ටම අඩු කරන බව
පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කිරීමේ හැකියාවක් මෙයා කරනවා. සෛලවල ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කරලා තයිමොක්ෆිනෝන් තියෙන නිසා ඉන්සියුලින් වල සංවේදීතාවය වැඩි දියුණු කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඒ වගේම තමයි ශරීරයේ ඉන්සියුලින් වඩාත් ඵලදායී ලෙස පාවිච්චි කරන්න හැකියාවක් අපේ ඇඟට ගන්න පුළුවන්කමක් තියෙනවා කලඳුරු භාවිතා කරාම. මම මේ කියන්නේ කලඳුරු කොහොමද මරණය හැර අන් සියල්ලක්ම වළක්වන්නේ කියන එක. ඉතින් ගොඩක් අයට අද තියෙන ප්‍රශ්නයක් තමයි බෝ නොවන ලෙඩ රෝග. ඉතින් මේ දේවල් නැති කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මේ ස්වභාවික දේවල් වලින් කියන දේ තමයි කියන්නේ. දැන් අපි කතා කරේ දියවැඩියාව ගැන. එතකොට අග්න්‍යාශයේ අපි දන්නවා බීටා සෛල ආරක්ෂා කිරීමේ හැකියාවක් කලඳුරු වල තියෙනවා. මේක අධ්‍යයනය වෙන දෙයක්. කලඳුරු ඉන්සියුලින් අග්න්‍යාශයේ බීටා සෛල සංරක්ෂණය කරලා ප්‍රතිචලනය කරනවා. ආයි කාගේ හරි මයික් ඔන් වෙලා දෙන්නෙක්ගේ ඔන් වෙලා කරුණා කරලා මියුට් කරගන්න. හරි. මේක 2021 වර්ෂයේදී කළුදුරු දෙවන වර්ගයේ දියවැඩියාව තිබ්බ කෙනෙක්ට එයාගේ ඒ දියවැඩියා තත්ත්වය අඩු වෙලා සුව වීමේ හැකියාවක් පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් කළුදුරු වල මේ අධ්‍යයනය කර 2021 වර්ෂයේ ඒ වගේම තමයි අපි ඉස්සරහට දැන් කතා කරානේ දියවැඩියාව. ඒ වගේම තමයි ඊට පස්සේ කතා කරන්න තියෙන දෙයක් තමයි කොලෙස්ටරෝල්. ඉතින් මේ කොලෙස්ටරෝල් ගත්තාම මේක කොලෙස්ටරෝල් මට්ටම මැනේජ්මන්ට් සහ සපෝට් හાર્ට් හෙල්ත් අපේ හදවතට සපෝට් එකක් කලදුරු දෙනවා. ඉතින් මේකෙදි පළවෙනි දේ කාරණාව තමයි කොලෙස්ටරෝල් ලෙවල් එක අඩු කරනවා. LDL කියලා අපි හඳුන්වන අපේ ශරීරයට අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඒ වගේම තමයි HDL කියලා අපි හඳුන්වන ශරීරයට හිතකර ශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් වැඩි කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය සම්පන්න ලිපිඩ ප්‍රවර්ධනය කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඒ වගේම දෙවෙනි කාරණය තමයි මෙයා ට්‍රයිග්ලිසරයිඩ් පාලනය කරනවා. කළුදුරු වලට පුළුවන් ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරලා හෘදයාබාධ වගේම ආඝාත තත්ත්ව ඇතිවීමේ අවදානව අවම කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඉතින් තව දෙයක් තමයි තුන්වෙනි කාරණාව විදිහට මම මේ කොලෙස්ටරෝල් මැනේජ්මන්ට් කියන කරුණ යටතේ කියන තුන්වෙනි කාරණාව තමයි රුධිර පීඩනය නියාමනය කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. මේක 2023 වර්ෂයේදී කරපු අධ්‍යයනයක්. එතකොට ඒගොල්ලෝ කියනවා මෙහෙම හයිපර්ලිමිඩියා කියන රෝගීට ලිපිඩ සැලකියුලස වැඩි කරලා තියෙනවා මේ කළුදුරු පාවිච්චි කරලා. ඒ වගේම තමයි මෙටා ඇනලයිස් එකක් කරලා සායනික අත්හදා බැලීම් වලදී LDL අඩු කරලා ට්‍රයිග්ලිසරයිඩ් වගේම HDL මට්ටම් වැඩි කිරීමේ හැකියාවක් කළුදුරු පෙන්눔 කරනවා කියන දේ පෙන්නලා තියෙනවා. ඒ වගේම ඇනිමල් ස්ටඩි එකක් තියෙනවා 2023 වර්ෂයේ එකත් කරලා තියෙන්නේ. ඒකෙදි තයිමොක්ෆිනෝන් හෘද ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරලා තියෙනවා. ඒ වගේම අධිරෝධ පීඩනය වැඩි මීයන් හට ලබා දුන්නාම රුධිර පීඩනය අඩු කරලා තියෙනවා. ඒකයි මම කිව්ව මේක ඇනිමල් ස්ටඩි එකක් කියලා. ඊට පස්සේ අපි කතා කරනවා කැන්සර් ගැන. එතකොට ගොඩක් අද තියෙන ප්‍රශ්නයක් තමයි කැන්සර්ස් කියන්නේ. අද ගත්තොත් ගොඩක් අය දවසට විශාල ප්‍රමාණයක් මේ පිළිකා තත්ත්ව වලින් පීඩා විඳිනවා. ඉතින් මේ පිළිකා තියෙන කෙනෙක්ට කොහොමද කළුදුරු හොඳ වෙන්නේ? කොහොමද එයා ඒ තත්ත්වෙන් බේරෙන්නේ කියන දේ තමයි අද මම කියන්නේ. ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගයක් වන මම නැවතත් කියන්නේ සෙෂන් එක පටන් ගද්දීම කිව්වා තයිමොක්ෆිනෝන් කියන සංයෝගය මෙයාගේ තියෙන නිසා තමයි මේ දේවල් මෙයාට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගයක් වෙන තයිමොක්ෆිනෝන් තියෙන නිසා පිළිකා නාශක විභවයක් විදිහට පුළුවන් මේ අපේ කළුදුරු වලට ක්‍රියා කරන්න. පළවෙනි කාරණාව තමයි එතනදී කතා කරන පිළිකා සෛල මර්ධනය කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. මෙයාට පිළිකා සෛල වලට පමණක් හානි කරලා නිරෝගී සෛල ආරක්ෂා කරලා ඒවට හානි නොකර ස්වයං විනාශය කිරීමක් කරන්න පුළුවන් පිළිකා සෛල. මම කිව්ව දේ තේරෙනවා ඇති. ඒ කියන්නේ අපේ තියෙන සෛල නිරෝගී සෛල ආරක්ෂා කරලා පිළිකා සෛල ස්වයං විනාශ කරනවා. එතකොට අනිත් සෛල ආරක්ෂා වෙනවා. අනිත් අපේ නරක සෛල එහෙම නැත්නම් අවනවශ්‍ය පිළිකා සෛල තමයි මෙයා විනාශ කරන්නේ. ඒ වගේම තමයි පිළිකා වර්ධනය වැළැක්වීමේ හැකියාවක් මෙයාට තියෙනවා.
අධ්‍යයනය වලින් පෙනී යන දෙයක් සාමාන්‍යයෙන් අපි දන්නවා බහුල පිළිකා වර්ග වන පියවරු පිළිකා, මහාන්ත්‍රීය පිළිකා, ඒ වගේම පුරස්සිසි ගන්ත්‍රීය ආශ්‍ර පිළිකා, පෙනහළු සහ මොළේ පිළිකා. මෙන්න මේ පිළිකා මර්ධනය මන්දගාමී කරනවා. ඒ වගේම නැවැත්වීමේ හැකියාවකුත් මෙයාට තියෙනවා. ඉතින් මම දෙවෙනි කාරණාව විදිහට කියන්නේ තයිමොක්ෆිනෝන් පිළිකා වර්ධනය වීමට හා පැතිරීමට අවශ්‍ය නව රුධිර නාල වළක්වයි. කියන්නේ තයිමොක්ෆිනෝන් වලට පුළුවන් පිළිකා වර්ධනය වීමට වගේම පැතිරීමට තියෙන ඉඩකඩ අවම කරලා ඒක වළක්වන්න. හතරවෙනි කාරණාව විදිහට මම කියනවා මේ කැන්සර්ස් ගැන කතා කරද්දී අපි ලබා ගන්න ඖෂධ තියෙනවනේ ගොඩක් අය සමහරලාට දවසට ගොඩාක් ඖෂධ පාවිච්චි කරනවා. එතකොට අපි මේ පාවිච්චි කරන ඖෂධවල කාර්යක්ෂමතාවය වැඩි කිරීමේ හැකියාව වගේම ඒවායින් අපේ ඇඟට වෙන හානිය අඩු කිරීමේ හැකියාවක්, ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට් එක අපේ liver එක damage වෙන්න පුළුවන්, වකුගඩු ප්‍රශ්න ඉන්න පුළුවන්. මේ ප්‍රශ්න ටික මෙයාට නැති කිරීමේ හැකියාවක් වගේම ඒ අපි ගන්න ඖෂධයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඊගාවට තව දෙයක් කියන්න තියෙනවා මේක කරපු අධ්‍යයනයක්. මේක කරන්නේ 2017 වර්ෂයේදී තයිමොක්ෆිනෝන් පිළිකා වැළැක්වීමට වගේම ප්‍රතිකාර කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කරලා තියෙනවා. මේක මහා බඩවැල ආශ්‍රිත පිළිකාවලටද ප්‍රතිකාරයක් විදිහට පාවිච්චි කරලා මේක අධ්‍යයනය කරලා අත්හදා බලපු දෙයක්. ඉතින් පිළිකා වලින් ආරක්ෂා වෙන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි කළුදුරු කියන්නේ. ඉතින් දැන් මම මේ කිව්ව ටිකෙම ඔයාලට තේරෙනවා ඇති කළුදුරු මරණය හැන අන් සියල්ලක්ම වළක්වයි කියන කතාව ඇත්ත කියලා. මොකද ගොඩක් අයට අද තියෙන බෝ නොවන ලෙඩ රෝග වලින් ප්‍රධාන තුනක් තමයි දියවැඩියාව, කොලෙස්ටරෝල්, ඊට පස්සේ කැන්සර්. අපි බලමු ඉස්සරහට තවත් මොනවද තියෙන්නේ කියලා. ගොඩක් අයට තියෙන ගොඩක් පාසල් ළමයින්ට ඊට පස්සේ වැඩිහිටියන්ට උනා තියෙන තත්ත්වයක් තමයි මේ ඇදුම සහ අනිකුත් ශ්වසන රෝග කියන්නේ. එතකොට මේ ඇදුම රෝගය වගේම ශ්වසන රෝග තියෙන කෙනෙක්ට තයිමොක්ෆිනෝන් එන්සයිම සංයෝගය තියෙන නිසා ශ්වසන මාර්ගවල මාංශ පේශි ලිහිල් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි කළුදුරු වල සංයෝගය හිස්ටමින් මුදාහරින්න අඩු කරනවා. හිස්ටමින් මුදාහරින්න අඩු කරලා ආසාත්මික ඇදුම වගේම නාසයේ සිදුවන අපි කියන්නේ සෙම හිර වෙලා වගේ තියෙන ගතියක් තියෙනවා නම් මේක නාසයේ තියෙන තද බදය මෙයාට අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි පෙනහළු වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න මෙයාට පුළුවන්කම තියෙන මේක සායනික අධ්‍යයන වලින් පෙනී යන දෙයක් කළුදුරු ඇදුම රෝගීන්ට දීලා තියෙනවා. එතකොට යාළගේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙලා කියන දේ ඔප්පු වෙලා තියෙනවා. මේ ගැන කරපු පරීක්ෂණයක් ගැන කියනවා නම් කළුදුරු බීජ සති 4ක් තුළ සාමාන්‍ය ඇදුම රෝගයේ තියෙන වැඩිහිටියන්ට ලබා දුන්නට පස්සේ එයාගේ ඇදුම රෝගයේ තියෙන ලක්ෂණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පෙනහළු වල ක්‍රියාකාරීත්වය වැඩි වෙලා තියෙනවා. ඉතින් මම දැන් ඊගාවට කියන්න හදන්නේ තවත් දෙයක් තමයි මම කිව්වා පාසල් ළමයින්ට ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි මේ ඇදුම කියන්නේ. එතකොට මේකත් අධ්‍යයනයකින් බලපු දෙයක් පාසල් වයසේ දරුවන්ට ලබා දීලා තියෙනවා ඇදුම රෝගයේ තියෙන අයට ලබා දීලා තියෙනවා කළුදුරු. එතකොට එයාලගේ ඇදුම තත්ත්වය අඩු වෙලා තියෙනවා වගේම හුස්ම හිරවීමේ වාර ගණන අඩු වෙලා තියෙනවා. අපි කියන්නේ අර හුස්ම ගන්න බෑ අපහසුයි කියලා. අන්න ඒ තත්ත්වය අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්සරහට කතා කරද්දී මම කිව්වා තවත් බෝ නොවන රෝග වලින් ප්‍රධානම දෙයක් තමයි liver වගේම kidney වලට වෙන ප්‍රශ්න. අද ගොඩක් අයට fatty liver එහෙම නැත්නම් kidney වකුගඩු ආශ්‍රිත ප්‍රශ්න ගොඩාක් හැමෝටම තියෙනවා. ඉතින් මේකට උදව් වෙන්නේ මම කලින් කතා කරපු තයිමොක්ෆිනෝන් කියන සංයෝගයම තමයි. එතකොට මෙයාට පුළුවන් අක්මාව ආරක්ෂා කරන්න. මෙයා කොහොමද අක්මාව ආරක්ෂා කරන්නේ? සාමාන්‍යයෙන් අපේ විෂ ද්‍රව්‍ය කියන්නේ විෂ ද්‍රව්‍ය අක්මාවේ තැන්පත් වෙන විෂ ද්‍රව්‍ය කියන අක්මාවට ඩැමේජ් වෙන විෂ ද්‍රව්‍ය ගත්තොත් උදාහරණයක් විදිහට මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් පැරසිටමෝල් වගේ ඖෂධ මේ දේවල් නිසා අපේ අක්මාවේ තියෙන සෛල හානි වෙනවා. එතකොට මේ සෛල හානි වෙන එකකින් ආරක්ෂා කිරීමේ හැකියාවක් කළුදුරු වලට තියෙනවා. ඒ වගේම තමයි අක්මා පටක අලුත් වැඩියා කිරීමට වගේම අක්මා එන්සයිමය සාමාන්‍ය කිරීමේ හැකියාවකට මෙයා උදව් කරනවා. ෆැටි ලිවර් රෝගීන් සුවපත් කිරීමේ හැකියාවක් මේ කළුදුරු වලට තියෙනවා. සාමාන්‍ය ඇල්කොහොල් සහ නන් ඇල්කොහොල් දෙකම තියෙන
රෝගීන් පවා කියන්නේ නන් ඇල්කොහොල් තියෙන රෝගීන් පවා ෆැටි ලිවර් තත්ත්ව වලින් සුව කරලා තියෙනවා. තව දෙයක් තමයි ෆ්‍රී රැඩිකල් උදාසීනී කරලා අක්මාවට හානි කිරීමට දායක වෙන ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක වළක්වලා තියෙනවා. මම දැන් මේ කතා කරේ අක්මාව ගැන. එතකොට මම දැන් කතා කරන්නේ වකුගඩු ගැන. මෙයා කොහොමද වකුගඩු ආරක්ෂා කරන්නේ? අපි දන්නවා සමහර අයට නිදන්ගත වකුගඩු රෝග තත්ත්ව තියෙනවා. එහෙම තියෙන කෙනෙක්ට වකුගඩු රෝගය මන්දගාමී කරලා සුව අතට හරවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වකුගඩු ගල් තියෙනවා නම් ඒ දේවල් නැති කිරීම කියන්නේ ගල් ඉවත් කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. සමහර අධ්‍යයන වලින් මේක පෙනී යන දෙයක්. අධ්‍යයන වලින් පේනවා කලදුරු කැල්සියම් ඔක්සලේට් කැල්සියම් ඔක්සලේට් ගල් සෑදීම අඩු කරනවා කියලා. ඒ වගේම වකුගඩු වල ක්‍රියාකාරීත්වය මෙයා වැඩි දියුණු කරනවා. වකුගඩු අකර්මණ්‍ය වෙලා තියෙන කෙනෙක්ගේ නම් වකුගඩු තත්ත්ව වැඩි දියුණු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. ඒ වගේම තමයි යූරියා අඩු කරන අතර හානියට පත් වෙලා තියෙන වකුගඩු තියෙනවා නම් GFR වැඩි දියුණු කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඉතින් මම මුල ඉඳලම කතා කරගෙන ගිය ටික ආයෙ චුට්ටක් අපි බලමු. මම කතා කරා liver සහ kidney වලට කොහොමද මෙයා උදව් වෙන්නේ? ඒ වගේම ඇදුම රෝගියට කොහොමද උදව් වෙන්නේ? කැන්සර් තියෙන කෙනෙක්ට කොහොමද කැන්සර් සෛල නැති කරලා එයා සුවපත් වෙන්නේ? ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් කොහොමද කොලෙස්ටරෝල් මට්ටමින් එයා සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා එයාගේ heart health එකට කොහොමද support එකක් ගන්නෙ? ඒ වගේම දියවැඩිය ආරෝග්‍යය කොහොමද සුවපත් වෙන්නේ? ඒ වගේම ඇන්ටිමයික්‍රෝබයල් ඇක්ටිවිටි එකක් විදිහට කොහොමද මෙයා ක්‍රියා කරන්නේ? ඒ වගේම ප්‍රතිශක්තිකරණයට කොහොමද මෙයා උදව් වෙන්නේ? වගේම අපි ප්‍රතිප්‍රදාහී තත්ත්වය සහ ඇන්ටි ඔක්සිඩේට් ඒ වගේම ඔක්සිඩේට් ඇක්ටිවිටි එකක් විදිහට මෙයා කොහොමද ක්‍රියා කරන්නේ කියලා. ඉතින් මම හිතුවා මේ ගැන බලද්දි මට හම්බෙච්ච දෙයක් තමයි ගොඩාක් කස්ටමර්ස්ලා කියන්නේ පාරිභෝගිකයෝ මේ බ්ලැක් සීඩ් කළුදුරු කියන දේ පාවිච්චි කරලා තියෙනවා සාමාන්‍යයෙන් කොරෝනා කාලෙටත් කලින්. කොරෝනා කාලෙත් පාවිච්චි කරලා තියෙනවා කොරෝනා කාලෙටත් කලින් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මට හම්බෙච්ච දෙයක් තමයි මේ වගේ ගොඩාක් විස්තර තියෙනවා හම්බුණා. මම චුට්ටක් තමයි මේ දාලා තියෙන්නේ. මම සමහර ෆීඩ්බැක් කියන්නම්. ඔයාලට ගොඩක් මේ ගැන විස්තර වටි කාගෙන් හරි දන්නේම නැතුව ඉරි ඇඳෙනවා. ඒක චුට්ටක් රිමූව් කරගත්තා නම් හොඳයි. හරි. කළුදුරු මම චුට්ටක් මේ ගැන කියන්නම් කොහොමද කළුදුරු වල ප්‍රතිඵල කියලා. එතකොට කළුදුරු සාමාන්‍යයෙන් අවුරුදු 3ක් පාවිච්චි කරපු කෙනෙක් මේක කියලා තියෙනවා. එයා අවුරුදු 3ක් මේ කළුදුරු පාවිච්චි කරාලු. එයාට කවදාවත් උණ හැදුනේ නැහැලු. එයාගේ ස්කින් එකත් ක්ලියර් වෙලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම එයාට වෙනදට වඩා හොඳ ශක්තියක් ඇඟට තියෙනවා කියලා එයා කියනවා. ඒ වගේම තව කෙනෙක් කියලා තිබ්බා රුමටොයිඩ් ආතරයිටිස් කියලා කියන්නේ රුමටයිඩ් ආතරයිටිස් මේ පෙරණ කෙනෙක් එයාගේ සාමාන්‍යයෙන් එයා ආධාරකයකින් තමයි ගමන් කරලා තියෙන්නේ. එයාට ලොකු වේදනාවක් තිබිලා තියෙනවා. එතකොට මේ කළුදුරු භාවිතා කරාට පස්සේ එයා කියන වේදනාව අඩු වුණා වගේම ඒ ආධාරකයාට අනවශ්‍ය වුණා කියලා. ඒ වගේම තමයි තව කෙනෙක් කියලා තිබ්බ මම දැක්කා මාසෙකට කලින් එයා කළුදුරු පාවිච්චි කරා කියලා. එයාට වෙනසක් දැනෙනවා කියනවා. එයා කියනවා අරන් දවස් 3කට පස්සේ එයාගේ පාද වලලු කර ඉදිමීම නතර වුණා කියලා. ඒ කියන්නේ එයාට දවස් 3කට පස්සේ හොඳ රිසල්ට් එකක් කලදුරු වලින් හම්බෙලා තියෙනවා. ඒ වගේම තව කෙනෙක් කියලා තිනවා එයාගේ සමහර අයගේ අපි දන්නවර ඇඟිලි වකුටු වෙලා වගේ තියෙනවා දිගාරින්න බෑ. මේක කලදුරු පාවිච්චි කරලා සති 3ක් ඇතුළත එයාට හොඳ වෙලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම සමහර අය මෙතන මම දැක්ක කියලා තිබ්බා මේ ඔක්කොම පිටරට අය ලංකාවේ නෙමෙයි ලෝකේ අදහස් තමයි මම මේ මෙතෙන්ට ගත්තේ. එතකොට සමහර අය කියලා තියෙනවා අවුරුදු 30ක් තිස්සේ එයාලා කලදුර පාවිච්චි කරා කියලා. ඒ වගේම තමයි තව කෙනෙක් කියලා තිබ්බා එයාලා හොඳ නැති ආහාරය කියන්නේ ක්ෂණික ආහාර අපි කියන්නේ ක්ෂණික ආහාරය වගේම මත්පැන් අනිසි ලෙස මත්පැන් භාවිතා කරපු කෙනෙක් එයාගේ නින්ද නොමැතිකමත් එක්ක එයාට අදිරුදුර පීඩනය ආවා කියලා එයා කළුදුර පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ එයාට ඒ හැම දෙයක්ම සාමාන්‍ය වෙලා තියෙනවා. එයාගේ අදිරුදුර පීඩනය නැවත නෝමල් වෙලා තියෙනවා. හොඳට නිින්ද ගිහින් තියෙනවා. අක්මාවට වෙන්න තිබ්බ හානිය යාගේ නැවතිලා තිබ්බා. ඉතින් ඒ වගේම තමයි තව කෙනෙක් කියලා තිබ්බ මේ ඒ විස්තරෙත් මෙතන ඇති. එයා කියනවා එයා හැරෙන්න
ටෙක්සාස් වල හැම කෙනෙක්ටම කොවිඩ් හැදුනා. එයා thank you කරලා තියෙනවා කළුදුරු වලට. මොකද එයා ඒ දේෙන් බේරුණ නිසා. ඉතින් මම අද කතා කරේ කළුදුරු ගැන. මම හිතුවා අද විතානියා ගැන කතා කරන්නම් කියලා. හැබැයි කළුදුරු ගැන ලොකු විස්තරයක් හම්බෙච්ච නිසා මම හිතුවා විතානියා ගැන වෙන දවසක කතා කරමු කියලා. මොකද කළුදුරු ගැන ගොඩක් විස්තර හම්බුණා. ඒ වගේම මම ඔයාලත් එක්ක මේ දේවල් කතා කරා. ඉතින් කළුදුරු කියන්නේ අපි හිතන වගේම අපි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ දෙයක්. මොකද අපිට හැදෙන්න තියෙනවා නම් ලෙඩ රෝග ගොඩක්. ඒ හැම ලෙඩ රෝගයක්ම එයාලා නැති කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි කියන්නේ මරණය හැර අන් සියල්ලම නවත්තනවා කියලා. ඉතින් පහසු විදිහට ගන්න පුළුවන් විදිහට ඇපෙක්ස් සෞර ආයතනයෙන් හදලා දීලා තියෙනවා. මයික් මියුට් කරගමු. හරි. ඇපෙක්ස් සෞර ආයතනයෙන් ගන්න පුළුවන් පහසු විදිහට හදලා දීලා තියෙනවා. මේ කළුදුරු එක කැප්සූල් 90කින් සමන්විත වෙනවා. ඉතින් 4250ක් තමයි වෙන්නේ ගාන. කැප්සූල් 90ක් තියෙන නිසා දවසට වැය වෙන්නේ රුපියල් 47යි ශත 2.2. කියන්නේ 722ක්. එතකොට බලන්න මම මේ කියපු ඔක්කොම ටික කරගන්න ඔයාට දවසට රුපියල් 50ක්වත් වැය වෙන්නේ නැහැ. අපි ඊට වඩා අපේ ඇඟට නරක දේවල් ගොඩාක් සල්ලි දීලා වියදම් කරලා ගන්නවා. ඉතින් ආරාධනා කරනවා මෙතන ඉන්න හැමෝටම වගේම මේ වීඩියෝ එක බලන හැමෝටම කළුදුරු හැම දිනපතා පාවිච්චියට ගන්න. අපේ ඇඟ වෛරස් බැක්ටීරියා වලින් ආරක්ෂා වෙනවා විතරක් නෙමෙයි අපිට හැදෙන්න තියෙනවා නම් දීර්ඝකාලීනව යම්කිසි රෝගයක් ඒක මෙයාට මන්දගාමී කරලා ඒ රෝගය සුවපත් කිරීමේ හැකියාවක් කළුදුරු වලට තියෙනවා. ඉතින් මම හිතනවා අද සෙෂන් එක ගොඩක් අයට වැදගත් වෙන්න ඇති. කළුදුරු ගැන ගොඩක් දේවල් කියවුණා මගේ අතින්. මම හිතනවා මේ දේවල් අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් සෙෂන් එකේ දිගටම රැඳිච්ච අය කොහොමද සෙෂන් එක ඔයාලා දැනුමක් ගත්තද? ඒ වගේම කොහොමද අද සෙෂන් එක දැනුනේ කියලා chat box එකේ message එකක් දාගෙන යන්න.